හරි. මේ බුද්ධිය වැඩි කරන ප්‍රධාන ශාක දෙක මේ අතරෙම කියමු. මොනවාද? එක ලුණු ඉල. දෙක ගොඩකොළ. ඒ කියන්නේ ශාක පත්‍රයේ ගොඩකොළ ශාක පත්‍රයේ හැඩය මොකද්ද? මොලේ හැඩය තමයි තියෙන්නේ. හරිද බලන්න. එතකොට සාමාන්‍යයෙන් ඒ අවයවයේ හැඩේ තියෙන පත්‍ර තියෙනවා නම් ඒ අවයවයට හොඳයි. දැන් බුලත් කොලේ හැඩේ තියෙන්නේ හදවතේ. හදවතේ හැඩේ තියෙන්නේ බුලත් කොලේ. දැන් බුලත් ඉස්ම හොඳ වෙනවා හදවත් රෝග වෙනවා. එහෙම කියන කතාව. එතකොට අර ගොඩකොලේ හැඩේ තියෙන්නේ මොලේ හැඩේ තියෙන්නේ. එතකොට ඒක හොඳයි. එතකොට මම අහන්නේ මේ දරුවන්ට මේ දරුපත්නික් බලනවා ගොඩකොල මේ නැහැ මොනවද මේ අපොන් කිව්වනේ මොනවද අනිත් එක ලුණුවිල මෙඩිකල් දුන්නේ කවද්ද ලුණුවිල ඉස්ම දීලම නැහැ නේ මොකද කියන්නේ හරියට හරි කමන්නේ මම ඉන්නේ කිව්වේ ලුණුවිලයි ගොඩකොලයි සතියකට සැරයක්වත් තීනිසමක් භාගයක් විතර මෙඩිකලා හැමදාම දරුවන්ට දෙන්න එතකොට ඔය අක්කා විතරයි වැඩි හොඳට දරුවන්ට හිතන්න පුළුවන් වෙනවා